Bellwood Solo Camping. අයිබෝවන් ඔන්න තවත් සොඳුරු සංචාරයකට තමා සංචාරකයා ඔයාලා එක්කගෙන ඇවිල්ලා තියෙන්නේ. අදත් යන්නේ ඉතින් සුපුරුදු පරිදි සෝලෝ කැම්පින් එකකට තමයි ඇවිල්ලා තියෙන්නේ. අද මාත් එක්ක මේ ගමනට ආවේ මගේ අලුත් යාළුවා. මේ ඉන්නේ එයාත් එක්ක තමයි අද කැම්ප් එක කරන්න යන්නේ. ඒ වගේම මේ කැම්පින් සයිට් එක ගැන කියනවා නම් තනියම වුණත් කැම්පින් කරන්න පුළුවන් සුන්දර ස්ථානයකට තමයි මම යන්නේ. කොහෙද තැන කියලා මම එතනට ගිහිල්ලාම කියන්න. දැන් මම මේ ඒ ස්ථානයේ ආසන්නයේ ඉන්නේ. හැබැයි කාලගුණෙන් නම් පොඩි බාධාවක් තියෙනවා. පොඩි මල් වරුසාවක් වැටෙනවා. හරි අපි එහෙනම් වැඩි විස්තරයක් නැතුව අපි යමු අපේ සංචාරයට. තවත් දෙයක් කියන්න බැරුණා. මේ සංචාරයට යනවා නම් එතන වතුර නැහැ. ඒ නිසා මං හිතන්නේ මෙන්න මේ ස්ථානය ඔයාලට පේනවා ඇති. මෙන්න මේ කෝවිලක් වෙන්න ඕනි. මේ යන පාරේ මෙන්න මෙතන තියෙන පොඩි දිය පාරක්. ඔයාලට එතනින් වතුර ටිකක් එහෙම පුරව ගන්න පුළුවන්. යමුකෝ බලන්න. කොවිලක් තමයි තියෙන්නේ. ෆයිනස් වනාන්තරයක් තියෙනවා මගේ පිටිපස්සෙන්. ඒ වගේම ඉස්සරහ බලන්නකෝ. මෙතනට මාර ඉදිරිය වටන මේ වතුර පාර. මොකද මේ කැම්පින් කරන්න නම් අනිවාර්යෙන් වතුර ටිකක් ඕනේ. වතුර ටිකක් පුරව ගන්නත් පුළුවන්. ඒ වගේම බොන්න නම් සුදුසු කියලා කොහොමද කියලා දන්නේ උඩට ගිහින් බලන්න ඕන ටිකක්. මේ උඩට නම් ගියේ නැහැ. හැබැයි කොහොම හරි කමක් නැහැ. වතුර වල අඩුපාඩු සපුර ගන්න මේ ස්ථානය කියාපු ස්ථානය. ඔන්න මම දැන් මේ සුන්දර ස්ථානයට ඇවිල්ලා තියෙන්නේ. මම ආවේ මෙන්න මේ පල්ලෙහා පාරෙන්. ඒ ඇවිල්ලා අපේ බයික් එක මෙතන නතර කරා. මේ මෙතන තියෙනවා ගේට් එක. මේ ගේට් එකෙන් උඩට තමයි යන්න ඕනේ. මාර වැඩේ කියන්නේ බයික් එක ඇතුළට ගන්න දෙන්නේ නැහැ. මොකද ගේට් එක ලොක් කරලා තියෙන්නේ. දැන් බයික් එක මෙතන දාලා තමයි කැම්පින් සයිට් එකට යන්න වෙන්නේ. බලමු. චුට්ටක් ඉස්සෙල්ලා උඩට ගිහිල්ලා ආයෙමු. කොහොමද තත්ත්වය කියලා බලන්නත් ඕනනේ. අපි යමු උඩට. පේනවනේ. අද නම් සෑහෙන පිරිසක් ඇවිල්ලා තියෙනවා මේ සුන්දරත්වය නරඹන්න. ඔයාලා දැක්කේ මේ මුතුකැලියාව කියන වැව. මම දැන් කියන්නම්කෝ මම හරියටම කොහෙටද මේ ඇවිල්ලා තියෙන්නේ කියලා.
මේ තමයි බෙල්ලුඩ්. හැමෝම හොයන තනියම උනත් ඕනම කෙනෙක්ට උනත් ගිහිල්ලා කැම්පින් කරන්න පුළුවන් ඒ සුන්දර ස්ථානයට තමයි මේ අද ඇවිල්ලා තියෙන්නේ. මේ පහළ බයික් එක දාපු තැන ඉඳලා එතනින් උඩට එනකොට තමයි මේ මුතුකෙලියා වැව තියෙන්නේ. එතනින් උඩට තමයි view point එක බලන්න යන්න තියෙන්නේ. දැන් මම මේ යන්නේ ඒ view point එක බලන්න. අපි යමු උඩට ටිකක් දුරට යන්න තියෙනවා. අද ඉතින් මම තනියම එන අයට කියන්නේ පොඩි අවදානමකුත් නැතුවම නොවේ. මොකද මේ කීප දෙනෙක් එක කැම්පින් යනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒත් මේ ප්‍රදේශයේ ලෙපර්ඩ්ලා ඉන්නවා කියලා දැනගන්න ලැබුණා. ඒ නිසා එනවනම් මේ කැලෑ කුට්ටිය තියෙන ආසන්නේ කැම්පින් කරන්න එපා. මොකද ඒක ආරක්ෂාවට හොඳ මදි. කැම්පින් කරනවා නම් අනිවාර්යයෙන් මේ view point එක උඩ කැම්ප් කරන්න. අපි යමු උඩට. ඔන්න මම දැන් මේ view point එකේ උඩම ඉන්නේ. පොඩි දෙයක් බලන්න ආවේ. මේ උඩම ස්ථානයට වාහන වලින් එන්න පුළුවන් කියලා කිව්වට මේ වෙනකොට නම් ඒ හැකියාව නැහැ. මොකද මම ආවෙත් ඒක හරියටම කන්ෆර්ම් කරගන්න. මෙතන ජෙට් එකක් දාලා තියෙන්නේ ලොක් කරලා. ප්‍රයිවට් ප්‍රොපර්ටි එකක් තියෙන එහා පැත්තේ අනවසරයෙන් ඇතුළු වීම තහනම් කියලා දාලා තියෙනවා. ඒ නිසා සමහරක් අය YouTube එකේ වීඩියෝස් දැකලා වාහන වලින්ම ගිහිල්ලා කැම්පින් කරන්න. එහෙම නැත්නම් කැම්පින් සයිට් එකටම බයික් එකෙන් ගිහිල්ලා හරි තමන්ගේ වාහනෙන් ගිහිල්ලා හරි කැම්ප් කරන්න පුළුවන් කියලා මම දැක ගොඩක් වීඩියෝස් දාලා තියෙනවා. ඒ වුණාට අද වෙනකොට තත්ත්වය නම් පොඩ්ඩක් වෙනස් වෙලා තියෙන්නේ. ඔයාලා එහෙනම් බයික් එකක එනවනම් බයික් එක පහළ දාලා ලොක් කරලා තමයි මේ කැම්පින් සයිට් එකට ඇවිල්ලා කැම්ප් කරන්න වෙන්නේ. මොකද මමත් අද බයික් එකේ ආවේ. බයික් එක පහළ දාලා තමයි කැම්ප් කරන්න වෙන්නේ. පොඩි අවදානමක් ගන්න වෙනවා. කොහොම හරි මේ සුන්දර ස්ථානය බලන්න. මේ වෙනකොට නම් කැම්ප් කරන්න ඉන්නේ මං විතරයි. වෙනදට නම් මෙතන ගොඩක් අය කැම්ප් කරනවා කියලා මම දැකලා තියෙනවා. හැබැයි අද මට තනියම තමයි මේ පරිසරයේ විඳින්න වෙන්නේ. ඒකත් හරි හොඳයි. බලමු. හවස් වෙද්දී කවුරු හරි එයිද දන්නෙත් නැහැ. මං හිතන්නේ වැහිබර කාලගුණය නිසා තමයි ගොඩක් අය මේ දවස්වල කැම්ප් කරන්න එන්නේ නැහැ. ඒ වුණාට මේ කැම්ප් කරන්න ඒ වගේම මීදුම විඳින්න හොඳම මේ වැස්ස කාලෙට තමයි. මොකද මීදුම ගොඩක් වැඩි. බලන්නකෝ. දැන් වෙලාව ඇවිල්ලා හවස 4:33යි. මේ ඒ වෙලාවට පේන view එක තමයි ඔය ඔයාලට පේන්නේ. පේනවද? වටේම කඳු පන්තිය. මීදුම ඈතින් මීදුම බානවා. අපි බලමු. එක පැත්තකට හොඳටම වහිනවා. ඈත. මෙහෙටත් වැස්ස එයිද කියලා ෂුවර් නෑ. බලමු. දැන් වෙලාව ඇවිල්ලා 5:33යි. ඉක්මනට ටෙන්ට් එක සෙට් අප් කරගන්න ඕනේ. මෙන්න මේ ස්ථානේ තමයි මම තෝරගත්තේ මේ කැම්පින් ටෙන්ට් එක ගන්න. මොකද අද කිසිම කෙනෙක් මේ ස්ථානෙට ආවේ නැහැ. මං විතරයි ඉන්නේ තනියෙන් මේ සුන්දර පරිසරයේ විඳගෙන කැම්පින් කරන්න තමයි ඉන්නේ. මොකද මේ තැනට මුළු වටේම පේනවා වැස්සකුත් එන්න වගේ
කොහොම වෙයිද දන්නේ නැහැ. කොකටත් ඉක්මනට අපි කැම්පින් සෙටප් කරගමු. ඔන්න ඉතින් ටෙන්ට් එක නම් සෙටප් කරගෙන ඉවරයි. ඔයාලා දකින්න ඇති ටෙන්ට් එක සෙටප් කරගන්න එකේ වීඩියෝ එකක් දාලා ඇති. දැන් ඉතින් තියෙන්නේ පොඩි දර කැලටියක් හොයාගෙන පොඩි චූටි ගිනි මැලයක් ගහ ගන්නත් ඕන. වැස්සත් එක්ක ඒක කරගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. ඒ වගේ පොඩි බඩගින්නකුත් තියෙනවා. අපි තේ එකක් හදාගමු. ඔයාලට ඉතින් මම මේ සුන්දර ස්ථානයට එන විදිය කිව්වේ නෑනේ. ඔයාලා එනවනම් එන්න ඕනේ. Google Map එකේ Bellwood View Point කියලා සර්ච් කරාට පස්සේ හරියට මේ ස්ථානෙට එන්න ලොකේෂන් එක වැටෙනවා. මාත් ආවේ ලොකේෂන් එකේ බස් එකේ එනවනම් ගලහ බස් එකේ ඇවිල්ලා බැහැලා පොඩි දුරක් පයින් එන්න ඕනේ. ඔයාලගේ වාහනයක එනවනම් හරියටම Google Map එකේ Bellwood View Point කියලා සර්ච් කරා නම් මෙන්න මේ සුන්දර ස්ථානෙට ඔයාලටත් එන්න පුළුවන්. හරි ලස්සනයි. ඈතින් පේනවා නුවර ඒ ප්‍රදේශයේම හරි සුන්දර මේ වෙලාවේ දකින්න පුළුවන්. ඒ වගේම වික්ටෝරියා ජලාශයත් ඈතින් නකල්ස් රේන්ජ් එකම මේ ස්ථානයට මාර ලස්සනට පේනවා. ඔයාලටත් මම පෙන්නන්න. උදේට තමයි මෙතන ගොඩක් ලස්සන. මොකද ඉර පායගෙන එනකොට බලමු මම වීඩියෝ එකක් ඔයාලට දාන්නම්. ඔයාලා ඒකත් බලන්න. ඇත්තටම ජීවිතේ විඳිනවා කියන්නේ මෙන්න මේකට තමයි. සමහරක් අය එක එක විදිහට ජීවිතේ විඳට මගේ නම් ජීවිතේ විඳින්නේ මෙන්න මේ විදිහට. මිනිස්සුන්ගෙන් ටිකක් ඈත් වෙලා තනියම හුදකලාව මේ පරිසරයත් එක්ක නිවාඩුවක් තියෙන වෙලාවක් හොයාගෙන මේ සුන්දරත්වයේ විඳින එක තමයි මගේ එකම අරමුණ. හරි සුන්දරයි. ඒ වගේම මේ කවදානම් ඔයාලා එනවනම් හැමදේම ගැන පෙර සූදානමක් ඇතුව එන්න. තනියම එනවනම් මං වගේ හිතුමතේ කැම්පින් කරන්න එපා. අපි බලමු. දැන් අපි තේ එකක් හදාගමු. හායි. ඔන්න ඉතින් තේ එකක් හදාගන්න තමයි දැන් මේ ලෑස්ති වෙන්නේ. හිතුවා වගේම වැස්ස කඩාගෙන වැටුණා. ටෙන්ට් එක ඇතුලේ දැන් ඉන්නේ මේ දැන් තමයි ගෑස් එක ටෙන්ට් එක ඇතුලේ මෙතන තෙමෙන්නේ නැහැ. මේ පොඩ්ඩක් එළියෙන් මම පෙන්නන්න. මේ තියෙන්නේ මගේ ගෑස් එක. ඔය ටෙන්ට් එක ගහගත්තු විදියෙන් මේ ටික තෙමෙන්නේ නැහැ. නැත්තම් එළිය වහිනවා හොඳටම. ඔයාලට ඇහෙනවා ඇති මේ අකුණු ගහනවා සද්දෙත් ඇහෙනවත් ඇති. දැන් මම හැදුවේ මේ තේ එකකුත් හදාගෙන බීලා තව තියෙනවා අපිට කොත්තු මී එකක් තියෙනවා. අද රැට මේක තමයි කාලා ඉන්න වෙන්නේ. ගිනි මැලයකට දරගෙනත් දාගත්තා. මේ ඒ වුණාට වැඩක් නැහැ. පත්තු කරන්න විදියක් නැහැ. වැස්සට තෙමුණා. තාම පොත ගහනවා. කොහොම තමයි ඉතින් හිතන දේවල් එහෙම වෙන්නේ නැහැ. අපි බලමු දෙයටවත් මොනවා හරි හදාගමු. good morning ළමයි. ඔන්න දැන් තමයි ඇහැරුණේ. දැන් ඇවිල්ලා වෙලාව 6:23යි. ඊයේ රෑ හොඳටම වැස්සා. මේ මං හිතුවේ ටෙන්ට් එකත් කඩාගෙන යයි කියලා ඒ තරමට මේ පුල ගත්තා. මේ වතුරත් පොඩ්ඩක් ඇතුලට ඇවිල්ලා තියෙන්නේ. පේනවද? මේ ටෙන්ට් එකෙන් වතුර ඇවිල්ලා. මෙතන පොඩ්ඩක් වල වගේ එකයි මේ මෙතෙන්ට වතුර එකතු වෙලා තියෙන්නේ. මේ මොකද මම ටෙන්ට් කරෙත් පොඩ්ඩක් සොලොප් එක තියෙන්න තමයි ටෙන්ට් කරෙත්. මොකද වැස්සොත් වතුරෙන් ආරක්ෂා වෙන්න. කොහමද අපි ලේයර් දෙකක් මගේ ටෙන්ට් එකට උඩින් තව ලේයර් එකක් ගහගත්තා වැස්සොත් කියලා.
කොහමද ඒක කරගත්තු හින්දා හොඳයි නැත්තම් තෙමීගෙන තමයි ඉන්න වෙන්නේ. හරි. වැඩි කතා මොකටද? අපි යමු එළිය view එක බලන්න. ඔන්න බලන්නකෝ. කොහොමද ළමයි? මං හිටපු තැනට මට පේන view එක. අපි යන් එළියට ගිහිල්ලත් බලමු. ඔය පේනවනේ. ඊයේ ඔයාගෙන මේ මම නූල්සයක් හදන් කෑවා. ඒ භාජනය එළියෙන් තියලා තිබ්බ ඒකටත් වතුර පිරලා. මේ වර්ෂාවේ ප්‍රමාණය. අපි යන් එළියට. මේ තමයි මං කිව්වර ලේයර් කරා කියලා. මේක ඒක වතුර අපි යන්. දෙවෙනි පාරටත් good morning. ඔය තියෙන්නේ මං ඊයරා හිටපු තැන. මගේ කැම්පින් සයිට් එක. කොහොමද ළමයි? දැන් මේ තැන තියෙන ලස්සන ඉන්නවා මට අනිත් පැත්ත පෙන්නන්න. පේනවද? අපි යන් බලමු. අපි ඉන්නේ වලාකුළු වලට වැඩිය ගොඩක් උඩින්. හැබැයි මේ වෙනකොට නම් ගොඩක් කට්ටිය මේ ස්ථානට ඇවිල්ලා තියෙනවා ෆ්‍රී ෂූට් වලට. මොකද ඒ තරම්ම මෙතන ලස්සනයි. වලාකුළු ටික යටින් අපි වලාකුළු වලටත් වැඩිය උඩින්. බලන්නකෝ. කිව්වට තේරෙන්නේ නැහනේ. පේනවද? වලාකුළු යටට ඇවිල්ලා තියෙන්නේ. ඔය ඈතින් පේන්නේ මේ කලින් අපිට පේුණා මං කලින් වීඩියෝ එකේ දාලා තියි. වික්ටෝරියා ජලාශය මේ දැන් පේන්නේ නැහැ. වලාකුළු වලට වැහිලා තියෙන්නේ. කඳු මුදුන් ටික විතරයි පේන්නේ. නකල්ස් රේන්ජ් එකත් එක්ක ඒ ටික විතරයි. ඔයාලට බලන්න පුළුවන්. බලන්නකෝ. අනිකරම මුහුදක් වගේ. වලාකුළු මුහුදක් කිව්වොත් මං හිතන්නේ හරි. එන්න. මේ සුන්දරත්වය විඳින්න. මගේ රට කොච්චර ලස්සනද කියලා ඔයාලටම හිතේවි. ඔන්න මම දැන් තේ එකක් හදාගන්න යන්නේ. තේ එක හදාගෙන ඊට පස්සේ අපි හදා ගන්නවා උදේට කන්න නූල්ස් එක. වතුර එක රත් වෙන්න ගහලා තියෙන්නේ. පේනවද? වතුර එක රත් වෙනවා. වතුර එක රත් වෙනකන් මේ ලස්සන දිහා බලාගෙන ඉන්න වෙන ඉතින් කරන්න දෙයක් නැහැ. මේ තමයි ඊයේ මම හිටපු ටෙන්ට් එක. ටෙන්ට් එකේ රූෆ් එක තමයි මේ ගලවලා මේ බිමට දාගත්තේ. බිමට දාගෙන එළියේ තේ එක හදා ගන්නවා. හරි සුන්දරයි. එන්න ජීවිතේ විඳින්න. දවසක මතක විදියට ඉතුරු වෙන්නේ මේ ගෙවෙන මතක විතරයි.